මම මේ අවස්ථාව හරි සතුටු වෙනවා. මොකද මමත් එක අංශයකින් කාන්තාවක් හැටියට ශ්‍රී ලාංකීය ගැහැණියෙක් හැටියට ලෝකෙට ගිය කෙනෙක්. ඉතින් දැන් මං ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ. මගේ දරුවෝ දෙන්නත් එක්ක ඒ දෙන්නගේ අධ්‍යාපන කටයුතු, ඒ දෙන්නගේ අනාගතය සම්පූර්ණ කරන්න. ඉතින් ඒක නිසා ඇත්තටම මේ අවස්ථාවේදී ඔඩිල් බියුටි සැලොන් එකේ අපේ සුරංජිරන්ගේ ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව වගේ මේ වගේ ලොකු රටකට ඇවිල්ලා අපේ කෙනෙක් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම කාන්තාවන්ට ලස්සන වෙන්න, හැඩ වෙන්න, මේ වගේ බියුටි වෙන්න ප්‍රොඩක්ෂන් එකක් හඳුන්වා දීම, ඒ කියන්නේ උසස් තත්ත්වයේ ගොඩක් වෙලාවට ගොඩක් දේවල් තියෙනවා, නොයෙකුත් ඒවේ අතුරු ආබාධ නැත්තම් නොයෙකුත් නොගැලපෙන දේවල් තියෙන්න පුළුවන්. ඒවන් අවස්ථා තුල ඇත්තටම මේ වගේ ඊටමත් වටිනා ඊටමත් උසස් අන්දමින් නිම කරලා අපේ කාන්තාවන්ට ලස්සන වෙන්න, ලස්සනට ඉන්න, ඉතින් හොඳ සුවබර ජීවිතයක් ගත කරන්න මේ ප්‍රොඩක්ෂන් එක ලබා දීලා තියෙනවා. ඇත්තටම ඉතින් මමත් බැලුවා, මොකද මාත් ආසයි ලස්සනට ඉන්න, ක්‍රීඩා කරනවා කාලේ වගේ නෙමෙයි. දැන් ආසයි ටිකක් ලස්සනට කොණ්ඩේ හදාගෙන පාට දාලා ලස්සනට ඉන්න. ඉතින් ඒක නිසා ඇත්තටම ඒ විතරක් නෙමෙයි, මේකේ වෙනස්ම දෙයක් තියෙන්නේ. මේකෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි ප්‍රමාණයක් අපේ රටේ දුප්පත් දරුවන්ට මොනියම් හෝ ආබාධයකින්, මොනියම් හෝ අඩුපාඩුවකින් පෙළෙන දුප්පත් දරුවන්ට, දුප්පත් පවුල් වලට උදව් කිරීම තමයි ඇයගේ ප්‍රයත්නය. ඉතින් ඒකින්ද ඇත්තටම මේක ලොකු ශක්තියක්. මේ වගේ උසස් දෙයක් ලෝකෙට කාන්තාවන්ට හඳුන්ලා දීලා, ලස්සන වෙන්න දීලා, ඒ ලස්සන හරහා ලැබෙන ආදායමෙන් කොටසක් අසරණ ජීවිත ලස්සන කරන්නත් ඒ අවස්ථාව දීම ඇත්තටම ලොකු භාග්‍යයක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ඔඩිල් බියුටි සැලොන් එක මේ හඳුන්වා දෙන ප්‍රොඩක්ට්ස් වලට ඇත්තටම හොඳ තැනක් ලැබිලා, ලෝක ඉහළම තැනකට ගිහිල්ලා ඉවර වෙලා, මේක ඉහළින්ම බැබලිලා එතුමියටත් ඒ වගේම ඒ විෂයට අදාළව ඒක ඉහළම තැනට ගිහිල්ලා ඉවර වෙලා, ඒ වගේම අපේ රටේ දුප්පත් උදවියටත් උදව් උපකාර කරන්න මේක ඇත්තටම දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ආශිර්වාද කරනවා. මම සතුටු වෙනවා කාන්තාවක් හැටියට. ඇය ශක්තිමත්, ඇය පුදුම කාන්තාවක්. ඉතින් හරිම ආඩම්බරයි කාන්තාවක් විශේෂයෙන්. මොකද නැත්තම් ලෝකේ ගොඩක් දේවල් කරන්න පිරිමිනේ. ඉතින් එක විශේෂ දක්ෂතා පෙන්වන ගොඩාක් අවස්ථාවල ඉන්නේ පිරිමිවුත් අය. ඉතින් එවන් යුගයක, එවන් කාලයක කාන්තාවක් මේක ලෝකෙටම හඳුන්වා දීම, අපේ කෙනෙක්, අපේ කෙල්ලෙක්, අපේ ගෑණියෙක් කිරීම සම්බන්ධව මට මාර ආඩම්බරයක්. මමත් ගමෙන් නගරයට ඇවිල්ලා, නගරෙන් ලෝකෙට ගිහිල්ලා අද ඕස්ට්‍රේලියාවට මම ඔලිම්පික් පදක්කම ගත්ත රටේම ඇයගේ මේ වැඩසටහනට ඔලිම්පික් පදක්කල්ලාභිනිය හැටියට වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. මට ආඩම්බරයි. සුරංජිරන්ගිට මං ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේගේව පිහිට ලැබේවා කියලා. Thank you very much.